අයිබෝන් හැමෝටම ICT and English with ධනුෂ්ක YouTube channel එකට ඔයාලා පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේ O level exam එකට තියෙන guided writing කොටසේ. ඒ කියන්නේ අපේ 6 වෙනි ප්‍රශ්නෙට එන්න පුළුවන් ඊමේල් එකක් ලියන හැටි. එතකොට අපිට ඊමේල් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් announcement එකක් එන්න පුළුවන්. ඊට පස්සේ notice එකක් එන්න පුළුවන්. note එකක් එන්න පුළුවන්. ඒතර ඒ සම්බන්ධයෙන් වීඩියෝස් මම මීට කලින් දාලා තිනවා. ඔයාලා බැලුවේ නැත්නම් ඒවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් බලමු කොහොමද ඊමේල් එකක් ලියන්නේ කියලා. ඒතර ඊමේල් එකක් ලියනකොට අපි සාමාන්‍යයෙන් ඊමේල් එක තියෙන ෆෝමැට් එක තමයි මේ. ඒතර සාමාන්‍යයෙන් දැන් ඊමේල් එකක් පාවිච්චි කරනවා. දැන් අර ලෙටර්ස් ලියනකොට අපි ෆෝමල් ඉන්ෆෝමල් වගේ මේකෙත් ෆෝමල් ඊමේල්ස් යවනවා අපි ඉන්ෆෝමල් ඊමේල්ස් යවනවා. ඒ කියන්නේ ෆෝමල් ඒවා අපි යවන්නේ රාජකාරී මේ වශයෙන්. ඉන්ෆෝමල් කිව්වම එතනදී අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය අපේ යාළුවන්ට එහෙම යවන පෞද්ගලිකව යවන ඊමේල්. එතකොට මේ ෆෝමැට් එකේදී ඊමේල් එක තියෙන කොටස් වලදී අපි ෆෝමල් යවුවත් ඉන්ෆෝමල් යවුවත් වෙනස් නොවන කොටස් ටිකක් තියෙනවා සහ වෙනස් වෙන ඒවා තියෙනවා. ඒතර උදාහරණයක් විදිහට to කියන එකේදී අපි කරන්නේ දැන් මේක කාටද අපි යවන්නේ. හරි. එතකොට යවන එක්කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක එතන දානවා. ඒතර from කියන එකේ අපි දානවා කාගෙන්ද මේක යවන්නේ. හරි. date කියන තැන දිනේ දානවා. subject කියන තැන purpose එක අපි දානවා. ඒ කියන්නේ මේක ලියන්නේ මොකටද කියලා. හොඳට මතක තියාගන්න ඕනේ මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඊමේල් එකක් අපි මෘදුකාංගයක් පාවිච්චි කරලා යවනකොට තියෙන කොටස් ටික. පැහැදිලිනේ? ඊට පස්සේ බොඩි එකට එනවා. බොඩි එකට මේන් බොඩි එකට එන්න කලින් ඊමේල් එකේ කියන්නේ කරුණ කියන්න කලින් අපි දැන් ෆෝමල් එක නම් respected sir නැත්නම් dear sir madam දාන්න පුළුවන්. ඒතර යාළුවෙක්ට වගේ නම් salutation එකේදී dear නිමල් කමල් ඒ විදිහට නම දාන්න පුළුවන්. ඊට පස්සේ විස්තරය කිව්වට පස්සේ අපි ෆෝමල් එක නම් yours sincerely වගේ දාන්න පුළුවන් faithfully. යාළුවෙක්ට වගේ නම් lovingly කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ලියන කෙනාගේ නම ලියන්න ඕනේ. අපි එහෙනම් දැන් මේ ෆෝමල් එකටයි ඉන්ෆෝමල් එකටයි උදාහරණ දෙකක් බලමු. ඉස්සෙල්ලාම තියෙන්නේ ඉන්ෆෝමල් ඊමේල් එකක්. හරි මෙතන තියෙන්නේ ට්‍රිප් එකක් යනවා. ඒ ට්‍රිප් එක ගැන විස්තරයක් යාළුවෙක්ට කියන්න. එතන මේ to recipients email කියන්නේ කාගේද ඊමේල් එකේ ID එක. මම මෙතන උදාහරණයකට දාලා තියෙන්නේ 1234.gmail.com කියලා. එතකොට ඒ recipients email ID කියන එක ඔයාලා ලියනකොට ලියන්නේ එතන email address එක තමයි ලියන්නේ. subject එක ලියලා තියෙනවා about my trip කියලා. ඊට පස්සේ my dear Kamala කියලා කාටද ලියන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ විස්තරය කියලා තියෙනවා I am very excited to write to you about the long tour I will be going on along with my parents. We will be leaving on the 25th. We will be away for 3 months. We are going to India. I will definitely write to you all about my trip, all the different places we visit, the variety of food we eat and the people we meet. It would have been even more special if you had come along with me. We will make sure we plan out a trip once I am back home. Right? මෙතන ට්‍රිප් එකක් යනවා. ඒ විස්තර ටික තමයි යාළුවාට කියන්නේ. එතකොට එක්සෑම් එකේදී අපිට ප්‍රශ්නයක් දෙනවනේ. ඒ දෙන ප්‍රශ්නෙට අදාළව අපි කරුණු ටික ගොනු කර ගන්න ඕනේ. එතකොට අර නෝට් එකක් ලියනවා වගේම තමයි වෙනසකට තියෙන්නේ මේකේ ආකෘතිය පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊට පස්සේ with best wishes කියලා නම ලියන්න තියෙනවා. එතකොට පෞද්ගලික ඊමේල් එකක් නම් දැන් දන්නවා වෙනස් වෙන්නේ salutation එක සහ අපි අවසාන close කරන තැන. ඊට අමතරව අපි විස්තරය ලියනකොට සාමාන්‍ය නෝට් එක වගේ අපිට අපි ලියන සබ්ජෙක්ට් එකට අනුව කරුණු ටික ලියන්න තියෙන. ඒතර විභාගෙදී අර නෝට් එකේ දෙනා වගේ ප්‍රශ්නයක් දෙන. මේ ප්‍රශ්නෙට තමයි අපි ආන්සර් එක ලියන්නේ. ඊළඟට අපි බලමු රාජකාරී මේ පැත්තේ ඔෆිෂියල් ඊමේල් එකක් යවන්නේ කොහොමද කියලා. ඒතර ඔෆිෂියල් ඊමේල් එකක් යවනකොට ඒකෙදී වෙනසකට තියෙන්නේ අපි recipient email ID එක එතන දාන්න ඕනේ email address එක යවන එක්කෙනාගේ. දැන් මේකේ subject එක තියෙන්නේ email not seeking information regarding course details. දැන් මෙතනදී පාඨමාලාවක් සම්බන්ධයෙන් විස්තර අවශ්‍ය වෙලා තියෙනවා දැනගන්න. ඒ සම්බන්ධයෙන් තමයි ලියලා තියෙන්නේ. එතකොට subject එක ලියනවා regarding course details කියලා. subject එක ඉතා වැදගත්. එතකොට dear sir කියලා තියෙනවා I have passed the BSc degree examination with electronics as the main subject. I intended to have a course in computer science and would like to know the details of the course taught at your institution.
could you please send me a copy of your prospectus කියලා තියෙනවා. right. ඊට පස්සේ මෙතනදී දැන් yours lovingly කියලා දාන්නේ. අපි yours faithfully. මොකද official එකක් නේ. ඊට පස්සේ අපි නම ලියනවා. එතකොට දැන් වෙනස පැහැදිලි official එකයි කියන්නේ formal එකයි informal එකයි. එතකොට විභාගයට මේකෙදී කරන්න තියෙන්නේ format එක අපි හරියට අඳුනගෙන ලියන එක තමයි. එතකොට දැන් මේකේ උඩින් email අර notice ලියනකොට වගේ notice එහෙම අපි සඳහන් කරන්නේ to එක ලිව්වා subject එක ලිව්වා අදාළ කරුණ ලිව්වා අවසන් කරා. එතන මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කොහොමද අපි email එකක් ලියන්නේ කියලා. ඒ කියන්නේ ඒකේ structure එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ විදිහේ videos දිගටම බලන්න. ICT and English with Dhanushka YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.